දැන් වෙලාව වයස කීයද? වයස මොකද ඔයාට? ටෝසිස් එක. නැතුව ඒ ළමයට කියන්නේ නැතුව මොරෙන් දැම්ලි ගෙඩියක් මතුල්ලා දෙනවා වැඩක් නැහැ. අද vlog එකටත් ඔයගොල්ලෝ මම ගොඩාක් ආදරෙන් එකතු කරගන්න. ඉතින් මම ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම 4th year medical student කෙනෙක්. ඉතින් අද මම day vlog එකක් කරන්න හිතුවේ. අද මගේ theater දවසේ. කියන්නේ අපිට අපේ group එකේ කට්ටියට theater යන්න දෙන දවස් බෙදලා තියෙන්නේ. අද මම theater යන දවසක්. උදේමත් නෑ ඉතින් කොහොමද නැත්තම් මේ වෙලාවට නැගිටින්නේ නෑ. දැන් වෙලාව 6:40. තියේට තියෙදි සාමාන්‍යයෙන් අපි ටිකක් කලින් යනවා. කලින් යනවා කියන්නේ දැන් ලෝන් අපොයින්ට්මන්ට් වල ගියන තියේට තියෙදි අපි 7ට කලින් යන දවසක් තියෙනවා. දැන් අපි කරන්නේ ෂෝට් අපොයින්ට්මන්ට්. ඒතකොට ෂෝට් අපොයින්ට්මන්ට් කරද්දී තියේට තිබ්බයි කියලා ගොඩ කලින් යන්න ඕනේ නෑ. 7:00 විතර ගියොත් ඇති. දැන් අපි කරන්නේ ENT අපොයින්ට්මන්ට් එක. කියන්නේ අර උගුර කරනාසය කියන්නේ. ඒ හින්දා අද 7:00 විතර තියරෙකට ගියාම ඇති. අද නම් මම vlog එක පටන් ගත්තම හිතුවා live මොන හරි කියනවා කියලා. මොකද මට හැමදාම එහෙම කියන්න බැහැ නේ. අදත් හැබැයි මම නිදිමතේ තමයි ඔය ටිකක් කිව්වේ. කොහොම හරි අද මගේ vlog එක කරන partner කියන්නේ ඔයාලා හැමදාම දකින්නේ මගේ යාළුවා. අද vlog එකේ මුල් හරිය නෑ. මොකද අපිට තියට තියෙද්දි කොහොම හරි අද මට තියට තිබ්බට එයාට අද තියට නෑ. හින්දාද මම තනියෙන් තමයි මුල් ටිකේ vlog එකේ ඉන්නේ. අපි දැන් ගිහිල්ලා බෝඩ් එකෙන් බෑග් එක තියලා ඊට පස්සේ අපි තියටර් එකට යමු. අද තියටර් එකෙන් දකින්නේ මොනවද කියලා මම ඔයාලට වීඩියෝ එක අතර මැද්ද කියන්න. එයා මේ තියට ගියානේ. ගිය සතියේ ඒ හින්දා එයා මේ පරක් වෙනවා. ඔයාලා කවුරු හරි මගෙන් කමෙන්ට්ස් එකක් අහලා තිබ්බා අපි මේ අඳින යුනිෆෝම් වගේ තියෙන අඳුන් අපිට රජෙන් දෙනවද නැත්නම් අපිම දේව ගන්න ඕනේ කියලා. ඒවා අපිම ගන්න ඕනේවා. එතකොට තියට ඇතුළට යද්දි අපි ඇඳුම් මාරු කරන්න ඕන. ඊට පස්සේ අපිට වෙනම ෂූස් තියෙනවා. ඊළඟට අපි කැප් දානවා, මාස්ක් දානවා. එහෙම තමයි තියට ඇතුළට යන්නේ අපි. ENT අපොයින්ට්මන්ට් එකේදී අපි දකින්න සර්ජරි ගැන කිව්වොත් එහෙම සාමාන්‍යයෙන් නහය ආශ්‍රිත සර්ජරි, එතකොට කන ආශ්‍රිතව කරන ඔපරේෂන්, ඊළඟට බෙල්ල ආශ්‍රිතව කියන්නේ තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව කරන සර්ජරි යන්නේ ඒ වගේ දේවල් තමයි අපි මේ ENT අපොයින්ට්මන්ට් එකේදී ගොඩක් වෙලාවට දකින්නේ.
ඔයාලට හිතෙන්නේ මෙඩිසින් එන්න ඕනද කවුරු හරි නැත්නම් මෙඩිසින් එන්න හොඳ නැද්ද යන්න? ජීවිතේම කැප කරන්න කැමති නම් මෙඩිසින් එන්න ඕන. ඉන්නවා ඉතින් මේ ඒවට ඉතුරු කරන්න බෑ. අරහෙන් ගිහින් අතට අද මොකද ඇල්ලුවේ මේක පාර හොදයි යනට ඊට පස්සේ ලෙක්චර්ස් පටන් ගන්නකම් අපි දවල්ට කාලා ඊට පස්සේ අපි පොඩි ඩිස්කෂන් එකක් තියෙනවා ඩිස්කෂන් ගෲප් එකේ ඔයාලම අහලා බලන්න අපි ඩිස්කෂන් ගෲප් එකේ කට්ටිය ඕගොල්ලොන්ට කියන්න කියලා එක එක ඒවා මට කියනවා ඒවා මං කියන්න ඕනේ නැහැ ඕගොල්ලන්ට ඇහෙනවා ඔය වීඩියෝ එක බලද්දි සතුටින් ඉන්නවනම් වලට එන්න අර දෙන්නද නෑ සතුටින් උදාහරණ අපි සතුටින් අපි කොච්චරද කියන්නේ ඊට පස්සේ දෙගන්න ඊට වඩා ගන්න හොස්ටල් එකක් දාන්න එක එකගේ බලු කතා එක එකගේ බලු කතා මේ ඩයිරෙක්ටර් බියවරද දුන්නා Our hearts beat to the city streets. We began to feel the fire. We rise like tall buildings as the chemicals they take us higher. The night's young and it's just begun as she puts her hand in mine. We wanna chase the night, wanna dance to the light. Pull stars from the sky, just two hearts running wild. Never say never stop, as we shout from the top. We're gonna be two hearts running wild. Now the morning. කියන්න බ්ලොග් එකට උදව්වක් විදියට කරන්න මధుරාගේ බ්ලොග් එකට මම කිව්වේ මෙහෙමයි දැන් ඉතින් විභාගයට යන ළමයෙක් ඊට පස්සේ වෙන මොකක් හරි ටාස්ක් එකකට යන ළමයෙක්ට අපි ෆැමිලි ගෙඩියක් මතුරලා දෙනවා යන්ත්‍රයක් දානවා පිළිතුරක් දානවා වෙන මොකක් හරි දේවාලයකට යනවා හරි ඔය ඒව කරන්නේ මේකට පොඩි ළමයෙක් කියලානේ කරන්නේ එතන තමයි මේ මානසික ශක්තිය වර්ධනය වෙනවා ඒක. එතන තමයි ඉතින් නැතුව ඒ ළමයාට කියන්න නැතුව පොඩි දෙයක් ගෙඩියක් මතුරලා දෙනවා වැඩක් නැහැ. එතන තමයි එතන ඉෆෙක්ට් එක දෙන්නේ. බීමකට දහම් කරුණු පිට මේ ඊට පස්සේ අපි ආව ලෙක්චර්ස් වලට මේ ලෙක්චර් හෝල් එකට අපි එන්නම කැමති. ඒකට හේතුව තමයි මේ ලෙක්චර් හෝල් එකේ එක පැත්තක පුටු පහක් තියෙනවා. ඒ කියන්නේ එක රෝ එක පුටු පහක් තියෙනවා. එතකොට දැන් ඔයාලා දන්නවනේ අපි බෝඩියේ 5 දෙනෙක් ඉන්නවා කියලා. 5 දෙනාට එක පේරියට ගානට ඉඳ ගන්න හොඳට පිට තියෙනවා මේකේ. අපේ අනිත් ලෙක්චර් හෝල් වල පුටු පහේ ඒවා එහෙම නැහැ. එක තියෙන්නේ පුටු 4ක පොඩි පොඩි පේලි තියෙන අනිත් එකේ පුටු ගොඩ පේලියක තියෙනවා මේකේ ගානට 5ක් තියෙනවා. ඒ හින්දා මේ ලෙක්චර් හෝල් එකට අපි කැමති අනිත් කෙනාට මේක AC එකක් හොඳයි. I have to disease Leishman and Prader-Willi because the two building enough genetically they are forces born to serve. And when remember that the Pitopian environment there's no presentation very different. අද බ්ලොග් එක ටිකක් පොඩි බ්ලොග් එකක් දමන්න කොහොම වුණත් අද මට වැඩි ඕගලන්ට කියන්න දේවලුත් නැහැ. අපි ලැබෙන සතියේ මීට වඩා හොඳ බ්ලොග් එකකින් හම්බ වෙමු. අද බ්ලොග් එක බලන හැමෝටම thank you.